ශුද්ධ සභා මාතාව අද දවසේදී සාන්ත ලතරානු බැසිලිකා කැපකිරීමේ මංගල්‍ය සමරනු ලබනවා. අද ස්වාමින් වහන්සේගේ වචනය තුල අපි හරි ලස්සන දෙයක් අත්දකිනවා. දේව මාලිගාවක්, බැසිලිකාවක්, දේවස්ථානයක් මේ වචන අපිට හොඳට හුරු පුරුදුයි. මේ හැම තැනකදීම අපි කරන්නේ අපේ යාතිකා, අපේ ඉල්ලීම් ස්වාමින් වහන්සේට ඔසවනවා. හැබැයි හිතන්න, එවැනි තැනක වෙළඳාමක් සිදු වුණොත් මොකද වෙන්නේ? ඒ නිසායි අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වෙළඳාම් කරන අය දේවමාලිගාව ඇතුළටම ඇවිල්ලා වෙළඳාම් කරන අයව පන්නලා දාන්නේ, පළවා හරින්නේ. අද අපිත් හරියට යාඥා කරනවා වගේ නෙමෙයිද? ගනුදෙනුව කරන්නේ දුන්නොත් දෙයක් දෙන විදිහට නෙමෙයිද? උන්වහන්සේ අපිට දුන්නොත් අපි යම් කිසි දෙයක් දෙනවා නැහැ. අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ඕනේ. අපිට ලැබුණු නොලැබුණු හැම දෙයකම එතනයි තියෙන විශේෂත්වය නිසා අද දවසේ උන්වහන්සේට කියමු අපේ ජීවිතයට ආලෝකයක් වෙන්න කියලා.